හලෝ ප්‍රන්ස් වෙල්කම් බැක් ටු ගේමින් යසිය YouTube චැනල් එකට වෙලා අදත් සාදරයෙන් පිළිගන්නවා. මොකද වෙන්නේ ඉතින් කොල්ලෝ කියලා සෙට් එක මාතලේ ඉන්නෝ නේද? හරි මචං ඉතින් අද කරන්න යන්නේ මචං ඇවිල්ලා තියෙනවා අපේ සර්වර් එකට ඩබල් ෂොට්ගන් ඩිබේට් එකකුයි මැෂින් ගන් සෙට් එකකුයි. අපි බලමු මචං ජීම් 1875ක් තියෙනවා. මේකෙන් අපිට ගන්න පුළුවන් ඊට කියලා බලමු. තමන් ඉවෙන්ට් එක පැත්තට ආවා. ටෝගන් වීල් එකේ නම් තියෙන මචං ෂොට්ගන් දෙකයි මැෂින් ගන් දෙකයි. මේක තියෙන මචං මූවමන්ට් ස්පීඩ් ඩබල්. මේකේ මචං රේන්ජ් ඩබල්. මෙයාලා වැඩක් නැහැ. ඉතින් අපිට එක්ස්චේන්ජ් ස්ටෝර් එකේ තියෙනවා ෂොට්ගන් 4ක් එක්ස්චේන්ජ් කරන්න. මේක නම් 175යි. හරි මචං අපි බලමු ස්පින් කරලා කොහොමද බොල කොහොමද හරි මචං අඩුවටම ගන්න බලමු. පළවෙනි ස්පින් එක දුන්නා. බලමු එකෙන් තියනවද කියලා. ඒකෙන් නෑ මචං ටෝගන් කෑලි හම්බුන 8ක්. බලමු. හරි මචං ඉතින් අපි ඊළඟ ස්පින් දීලා බලමු. ඒකෙනුත් නෑ වගේ. නෑ මචං ඒකෙනුත් කෑලි 12ක් හම්බුනා. මට ඒ ස්පින් එක නම් වාසිය හැබැයි. අර මේකවත් දුන්නා නම් බං කෑල්ලයක් තියෙනක ෂොට් ගන්න එක හරි දුන්නා නම්. බලමු තාට ස්පින් කළා. ඒකෙත් නෑ වගේ. නෑ පොදම් මේ මොකද්ද බං මේ තා කොච්චර ස්පින් කරන්නද කියපන්කෝ. අපි කැරක්ටර් එක පොඩ්ඩක් මාරු කරලා බලමු ලක්කයක් තියෙද කියලා. බලමු ලක්කේ තියෙද කියලා ඒකේ බං. ඒ ස්පින් එක කිසිම ලක්කයක් නෑ. ඉතින් මම කරන්න පියගත් පාරක් පරිදින බලමු. තුන් පාරක් දෙනවා මචං මම පියගත් පාර. දැන්වත් බලමු ඉතින් ස්පින් කළා ඒද කියලා. ස්පින් එක නම් දුන්නා. ඒකෙත් දෙන්නේ වගේ. කෑලි 7යි ආවේ. වැඩක් නැහැ. මේ තියෙන හරි දීපංගෝ කෑල්ලයක් කරේ නෝන. මේ ස්පින් එක කිසිම දෙයක් නැහැ. ඉතින් කෑලි 55යි. මේ කාරින දෙන්නෙත් නැහැ. මොකක්ද දන්න අපි වෙන කැරක්ටර් එක දාලා බලමු. කොහොමද දාන්නේ? මෙන්න මේක කියලා. ඒක සුපිරි. හරි බං ඉතින් බලමු මේකෙන්වත් ඒද කියලා. මට ෂුවර් නැහැ ඉතින් ඒ කියලා. ෂොට් ගන්න එකකින් දෝ මං ජිම් කරේ මේකට. ඒ ස්පින් එක දුන්නේ කැලි 7යි ආවේ. වැඩක් නැහැ. තව ස්පින් නම් දීලා බලමු. ඒකෙත් නැහැ. මචං මේ වීඩියෝ එකේ අඩුපාඩු ඉතින් ගොඩක් එඩිටින් පැත්තෙන් වොයිස් පැත්තෙන් ඒව ගණන් ගන්න එපා. ඊළඟ වීඩියෝ එක ඉතින් අපි ඔක්කොම හදාගමු. අනිවාර්යෙන් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තියන්න. ෂොට් ගන්න යන්න නැති පාටයි. ඉතින් අපිට එක්ස්චේන්ජ් වල තමයි ගන්න වෙන්නේ. බලමු ඉතින් ජම් තියෙන්නේත් 827. ඒකෙන් හොත් හොඳයි ඉතින්. බලමු තාට ස්පින් කරලා. ඒ ස්පින් එකට නම් මචං කෑලියව 14ක් අවුලක් නැහැ. ස්පින් එක වාසි. තව දෙමුත් තියෙන 715. බලමු. ඒකෙන් නෑ 102යි ටෝගන් නම් තියෙනවා. ඇඩම් මත් දාගෙන බලමු ඉතින් මේකද කියලා. ඒකනොත් හොඳයි ඉතින්. බලමු ඉතින් ඒද කියලා. මම මේ ඩාර්ක්නස් රින් එකේ ස්පින් කරනවා. දෙකේම තියෙන එකම ටෝකන් ජාව තියෙන මේකෙන්වත් බන්ඩල් එකක් වෙනවා. තවුලක් නැහැ නේ. අපෝ ඒකෙන්වත් නැහැ බා ඉතින්. සික් විතර. කිසිම ලක්කයක් නැහැ බා. අර මේ බන්ඩල් එක තමයි. බලමු මේකෙන්වත් ඒ කියලා. නෑ කියනවා ඉතින්. කෑලි 10ක් අවුලක් නැහැ. තව දෙමුත් තියෙන්නේ පොඩි ගන්න. තව ස්පින් 3ක් විතර දෙන්නේ. මේකෙනුත් නෑ කෑලි 6 ආවේ ඒකෙනුත්. තව දෙන්න බලන්න මේකෙන් එක
මේ බන්ඩලයක් කරවදනොත් හිස්සන්නේ නෑ මෙන්න 11,140 තියෙන්නේ අන්තිම 112 ස්පින් එක තියෙන්නේ බලමු ඊට කියලා බලමු නෑ ඒක නවටම කැලේ හතයි ආවේ හරි බං ඉතින් ඔන්න විතර ජම් ටිකක් ඉවරයි ඉතින් කරන්න දෙයක් නැහැ කැලේ 147ක් එකතු වුණා අවුලක් නැහැ මේ ඉවෙන්ට් එක පස් 15ක් විතර තියෙන එකේ මම ජම් ටික එකතු කරලා ගන්නවා කොහමද ෂොට්ගන් ඉවෙන්ට් එක ෂොට්ගන් මොකක් කරලා ගන්නවා කොළ පාට තමයි මම හිතන් ඉන්නේ ගන්නවා අපිට කරිනට කදින්නේ නැහැ ඉතින් මම ගන්නවා ස්කින් එක එදින මචං ඉතින් මම ගත්තන පස්සේ ෂෝට් වීඩියෝක් කරි දාන්නම් ගත්තයි කියලා ඒකින්ද මචං අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න එහෙනම් මචං මේ වීඩියෝ දැන් අදට එන්ඩ් කරනවා හැමෝටම bye bye